Hi guys, welcome back to our YouTube channel Family Trails. අපි ගියා බෙන්තොට තියෙන ලස්සන හොටෙල් එකකට. ඉතින් ඒ වීඩියෝ එක තමයි අද අපි ඔයාලට අරගෙන එන්නේ. ඔයාලට මේ ඈතින් ගඟින් එහා පැත්තේ පේන්නේ ඒක තමයි අපි යන හොටෙල් එක. NH Seasand Resort and Spa බෙන්තොට. Hi C. රීෆ්‍රෙශ්මන්ට් එකකින් පස්සේ හොටෙල් බෝට් සර්විස් එකකින් අපිව හොටෙල් එකට අරගෙන යනවා. ඔයාලා බලලා තියෙනවා නම් අපේ තියෙනවා ටාජ් බෙන්තොට රිසෝට් එකට ආපු vlog එකක්. අපි ඒ පාර ටාජ් ආපු වෙලාවේ මේ බෙන්තොට ගඟේ මේ බෝට් සෆාරි එකක් ගියා. ඒ වෙලාවේ අපිව බෙන්තොට ගඟ මුහුදට වැටෙන තැනට වෙනකම් බෝට් එකකින් එක් කරගෙන ගියා. බෙන්තොට ගඟ වෝටර් ඇක්ටිවිටීස් වලට ගොඩක් ප්‍රසිද්ධ තැනක්. ගොඩක්ම ෆොරිනර්ස්ලා එනවා වෝටර් ඇක්ටිවිටීස් වලට මෙතනට. බෝට් එකෙන් අපි දැන් හොටෙල් එකට ආවා. මේ තියෙන ලොබි ඒරියා එක. මම ඔයාලට රූම් එකක් ටිකක් පෙන්නන්නම්. අපි ගත්තේ ඩබල් බෙඩ්රූම් එකක්. රූම් එක නම් ගොඩක්ම ලොකු නැහැ. ඒ වුණාට අවශ්‍ය හැම දෙයක්ම වගේ රූම් එකේ තිබුණා. මේ තියෙන බාත්රූම් එක. බාත්රූම් එකෙත් ලොකු ඉඩක් නැහැ. ඒ වුණාට ෂේප් ඉතින්. අපි ගත්තේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් රූම් එක. මේ තමයි view එක. view එක නම් සුපර්. ඔයගොල්ලෝ බබාලත් එක්ක යනවා නම් ඉතින් ග්‍රවුන්ඩ් ෆ්ලෝර් රූම් එකක් ගන්න එක තමයි හොඳම. සීරණන් ඉතින් හොටෙල් එකකට එන්නෙම පූල් එකටයි බීච් එකටයි යන්න ඕනි කියලා. මේ හොටෙල් එකේ ටිකක් ලොකු පූල් එකක් තියෙනවා. කිඩ්ස් පූල් එකකුත් වෙනම තියෙනවා. පූල් බා එකක් තියෙනවා. මම හිතන්නේ මේ දවස්වල ඩවුන් සවුත් සීසන් අපි මේ ආවේ නොවැම්බර් මාසේ. හොටෙල් එකේ වැඩි හරියක්ම ඉන්නේ ෆොරිනර්ස්ලා. අපිට අද ඩිනර් එක තිබ්බේ මේ රෙස්ටොරන්ට් එකේ. අද මේගොල්ලෝ ඔක්ටෝබර් ෆෙස්ට් සෙලිබ්‍රේට් කරනවා. ඔයාලා අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් තාම අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් අපේ YouTube channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා. මේ NH Seasand හොටෙල් එකේ ඉස්සරහා පැත්තෙන් තියෙන බෙන්තොට ගඟ, පිටිපස්ස පැත්තෙන් තියෙන මුහුද. ඇත්තටම හරිම ලස්සන තැනක තමයි මේ හොටෙල් එක තියෙන්නේ. ඔයාලා යාළුවොත් එක්ක ගෙදර අයත් එක්ක ඩේ අවුට් එකකට එන්න තැනක් හොයනවා නම් මට හිතෙනවා NH Seasand එක බෙස්ට් කියලා. අපිට බ්‍රේක්ෆාස්ට් එකයි ලන්ච් එකයි දෙකම තිබ්බේ මේ රෙස්ටොරන්ට් එකේ. බුෆේ තමයි තිබුණේ. ශ්‍රී ලංකන්, ඉන්දියන්, චයිනීස්, වෙස්ටර්න් මේ ඔක්කොම තිබ්බා බුෆේ එකේ. කෑම වලට 10න් 8ක් වගේ මට දෙන්න පුළුවන්. ඇත්තටම ගොඩක් කෑම හරිම රසයි.
ඔයාලට වෝටර් ඇක්ටිවිටීස් කරන්න මොන හරි ගන්න ඕන නම් මෙතන ෂොප් එකක් තියෙනවා. ඔයගලන්ට ඒකෙන් පර්චේස් කරන්න පුළුවන්. මේ රිසෝට් එකේ එළියේ වීඩියෝස් ටිකක් මම ගත්ත බලන්නකෝ. ඔයාලා වෝටර් ඇක්ටිවිටීස් කරනවා නම් හොටෙල් එක ඇතුළෙම තියෙනවා මෙතන සෙන්ටර් එකක්. එතනට ගිහිල්ලා විස්තර අරගෙන ඔයාලා කැමති වෝටර් ඇක්ටිවිටි එකක් කරන්න පුළුවන්. ඒකට ඔයාලා වෙනම පේ කරන්න ඕනේ. අපි දැන් NHC සෑන්ඩ් රිසෝට් එකෙන් යන්න තමයි හදන්නේ. ඇත්තටම අපිට යන්න ලෑස්ති වෙනකොට හිතන අපරාධي අපිට තව දවසක් ඉන්න තිබ්බනම් හොඳයි කියලා. ඔයාලා වෝටර් ඇක්ටිවිටීස් කරන්න ආස කෙනෙක් නම් අනිවාර්යෙන් මම නම් කියන්නේ දවස් 2ක් ඉන්න කියලා. මොකද දවසක්ම කරන්න වෝටර් ඇක්ටිවිටීස් තියෙනවා. Thank you so much වීඩියෝ එක බලුවට. See you guys.